වෘත්ත සම්බන්ධ වැදගත් ප්‍රමේයන් 3ක් අපි 10 පන්තිදී ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ප්‍රමේයන් 3 ප්‍රධාන ප්‍රමේය තමයි මෙන්න මේ මම කතා කරන ප්‍රමේය. මොකද්ද? මේ තියෙන පුතේ වෘත්තය. මේක කේන්ද්‍රය. ඔයාලා ඉගෙනගෙන තියෙනවා 8 පන්තියේදී මෙන්න මේ වගේ වෘත්තයෙන් කොටසකට කියන්නේ ඡාපයක් කියලා. අපි මෙයාව නම් කළොත් AB කියලා මේ AB සුළු ඡාපය චූටි එක්කිනා. මෙයා තමයි මහා ඡාපය. අපි මේ ප්‍රමේයයේදී මෙයාව ඡාපය හැටියට සලකලා මෙයාට කියනවා වෘත්තයේ ඉතිරි කොටස කියලා. මේක ඡාපය, මේක වෘත්තයේ ඉතිරි කොටස. අපි 10 වසරේදී ඉගෙන ගන්න වැදගත් ප්‍රමේයන් 3 මූලික ප්‍රමේය තමයි මෙන්න මේ වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මතට ආපාතනය කරන කෝණය මේ කේන්ද්‍රයේ මතට මේ ආපාතනය කරපු කෝණය ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඔන්න බලන්න පුතා, මේක තමයි අපේ ඡාපය. ඒතකොට මේකට කිව්වේ ඉතිරි කොටස කියලා. දැන් මෙන්න මේ ඡාපයෙන් දෙපැත්තේ AB තියෙනවා. ඒ ඡාපය විසින් කේන්ද්‍රය මතට ආපාතිත කෝණය තමයි මේ තියෙන්නේ. එම ඡාපයෙන් වෘත්තයේ ඉතිරි කොටස, මේ තියෙන ඉතිරි කොටසනේ. මේ ඉතිරි කොටසට ආපාතිත කෝණය තමයි මේ තියෙන්නේ. අපි මෙතන C දාමුකෝ. දැන් ප්‍රමේයයෙන් කියන්නේ වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය. ඒ කියන්නේ මෙයා එම ඡාපයෙන් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි කියලා. ඒ කියන්නේ මෙයා A නම් මෙයා 2A වෙනවා. දැන් මම අද කතා කරන්න හදන්නේ මෙයා ගැන නෙමෙයි. අපි මෙයාගෙන් හදාගන්න උපප්‍රමේයන් දෙකක් තියෙනවා. හුඟක් වෙලාවට 10 11 වාර විභාගවල O level paper එකේ අපි මේ කතා කරන උපප්‍රමේයන් දෙක භාවිතා කරලා ගණන් හදන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් මට ඕන වුණේ මේකෙන් අපි හදාගත්ත ඒ උපප්‍රමේයන් දෙක ගැන චූටි කතාවක් කියන්න. මේ බලන්න. මෙන්න වෘත්තය. මෙන්න වෘත්තය. මේක තමයි කේන්ද්‍රය. මේක පාවිච්චි කරලා හදාගන්න පළවෙනි උපප්‍රමේය මේ කියන්නේ. මේ මෙතන ඉන්නවා AB කලින් වගේම. ඒ දෙන්නගේ බබෙක් මෙන්න. අපි යාලට එහෙම කියමු. මේ ඉන්නේ මෙයාගේ බබෙක්. C කියලා දාමුකෝ ඒ බබාට. මෙන්න ඒ දෙන්නගේ තව බබෙක්. අපි යාට D කියලා දාමුකෝ. දැන් පුතේ මෙයාව හැදුවේ A කියන මේ තාත්තයි B කියන මේ අම්මයි. මෙයාව හැදුවේ ඒ අම්මයි ඒ තාත්තයි. එතකොට මේ දෙන්නා එක අම්මා තාත්තගේ දරුවෝ. මේ දරුවගේ අම්මා තාත්තා හොයන්න මෙහෙම දරුවගේ මෙතනින් මෙහෙම යනවා, මෙතනින් මෙහෙම යනවා. මෙතනින් මෙතෙන්ට එනවා, මෙතනින් මෙතෙන්ට. එතකොට මෙයාගේ අම්මා තාත්තා තමයි මේ ඉන්නේ. මෙයාගේ අම්මා තාත්තා ඒ දෙන්න. මේ බලන්න මේ දෙන්නට තව බබෙක් ඉන්නවා. මේ තව බබෙක් අපි යට E කියලා දාමු. මේ පෙන්නලා තියෙන කෝණ තුනම එක අම්මා තාත්තගේ දරුවෝ. අපි යාලට ගණිතයේදී කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් මේ එක අම්මා තාත්තගේ දරුවෝ කියලා අපි කිව්වේ එකම ඛණ්ඩයේ කෝණවලට. ඔයා මතක තියාගන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා.
පැහැදිලිනේ සිද්ධිය. තප්පරයක් දෙන්න. දැන් මේ අම්මා තාත්තගේ දරුවෝ තමයි අපි මේ පෙන්නුවේ. දැන් අපි දරුවෝ දෙන්නෙක්ව ගමුකෝ. මේ ඉන්නේ දරුවෝ දෙන්නෙක්. මේ දරුවෝ දෙන්නට තව දරුවෝ ඉන්නවා. මේ බලන්න මේ දරුවෝ දෙන්නගේ බබෙක් මම පෙන්නනවා. ඔයාලට තේරෙනවද බලන්න. මෙන්න D ගෙන් පටන් අරන් මෙහෙම ගියා. E ගෙන් පටන් අරන් මෙහෙම ගියා. එතකොට මේ බබාගේ අම්මා තාත්තා DE. ඒ දෙන්නට තව බබෙක් ඉන්නවා මේ බලන්නකො. මෙන්න අනිත් බබා. එතකොට මේ දම් පාටින් ඔයාට පේනවද දන්නේ පැහැදිලිව. මේ බබාලා දෙන්නත් DE ගේ බබාලා දෙන්නේ. එහෙනම් මේ දෙන්නත් එක අම්මා තාත්තගේ දරුවෝ. එහෙනම් ඒ දෙන්නත් එකකට එකක් සමානයි. ඒ විදිහට පුතාට ඕනනම් මට පෙන්වන්න පුළුවන් D ටයි C ටයි දරුවෝ ඉන්නවා. D ගේ C ගේ දරුවෙක් මෙන්න. මේ බලන්න D ගේ E C ගේ තව දරුවෙක්. එහෙනම් මේ දරුවෝ දෙන්නත් සමානයි. වෘත්ත ප්‍රමේයන් වල උගා පිළිවෙල වෘත්ත ප්‍රමේයන් ආශ්‍රයෙන් හදන අහන ප්‍රශ්නවල ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ප්‍රමේයයක් තමයි මේක. ඉතින් මේ ගැන විශේෂ සැලකිල්ලක් අපි කට්ටියම එකතු වෙලා දක්වමු. එතකොට අපිට ජ්‍යාමිතිය යටතේ වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධව අපෙන් අහන එක ප්‍රශ්නයකට හරි උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙනවා අපිට.